Hi everyone! අද අපේ යාළුවෝ කට්ටියත් එක්ක හදිස්සියම ගමනක් යන්න තමයි අපි මේ ලෑස්ති වුණේ. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ ඇල්ලේ තියෙන Little Adams Peak බලන්න. ඒ වුණාට මේ ගමන යන්න බස් එකට නගිනකනොත් අපි දැනගෙන හිටියේ නෑ අපි කොහෙද යන්නේ කියලා. ඇත්තටම මේ ගමන ප්ලෑන් කරෙත් අපි උදේ නැගිටිට පස්සේ කට්ටිය මැසේජ් එකක් දාලා ඇල්ලේ යන් කියලා තමයි ගියේ. ඉතින් යන අතරමඟදී තමයි අපි Little Adams Peak වලට යනවයි කියලා තීරණය කළේ. ඉතින් මුලින්ම අපි බදුල්ලෙන් ඇල්ලට යන්න තමයි මේ හදන්නේ ට්‍රේන් එකේ. මේ ඉතින් ලංකාවේ තියෙන ලස්සනම ට්‍රේන් ජර්නි එකක්නේ. ඉතින් මේ ට්‍රේන් ජර්නි එකේ අපි කොහොමද මේ වීව් එක අතහැරලා යන්නේ? ඉතින් මම පටන් ගත්ත වෙලේ ඉඳන් ජනේලයක් ළඟට වෙලා වටපිටාව බල ගියා. ඉතින් මේ තමයි අද අපිත් එක්ක යන යාළුවෝ කට්ටිය. මගේ බදුල්ලේ පවුල. හයි කියන්න. හයි කියන්න. මෙතන ඉන්න කපල් එකක්. ඉතින් ඔයාලා කලිනුත් දැකලා තියෙනවනේ මගේ බදුල්ලේ පවුල. හැබැයි අදත් 3 දෙනෙක් අඩුයි මේ බදුල්ලේ පවුලෙන්. හැබැයි ඉතින් අපේ ගොඩක් කට්ටිය අද ඉන්නවා කාලෙකින්. ඉතින් අපි කට්ටියම කියව සතුටින් යන ගමන් තමයි ඉන්නේ. සුපර්මෑන්ලා එහෙමත් හිටියා ඉතින් අපේ ට්‍රිප් එකේ. යාළුවෝ ගොඩක් එක්ක ගමනක් යනකොට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොහොමද කියලා. ඉතින් අපි කට්ටියම මේ එක ಜಾති කන ගමන් චූටි දුරක් වුණාත් හරියම සතුටින් විනෝදෙන් තමයි ගියේ. මං කිව්වේ සුපර් හීරෝස්ලාත් අපිත් එක්ක ගියා කියලා. ඔන්න බලන්නකෝ. ඉතින් කොහොම හරි ඔය යන ගමනේදී මට හම්බුණා චූටි යාළුවෙක්. ඉතින් අපේ යාළුවෙක්ට තමයි හම්බෙලා තිබ්බේ මෙයාව මේ වැහිලිහිණි පැටියෙක්. හරිම පොඩි බබෙක් මෙයා. ඉතින් එයාව අපි ඉගිල්ලවන්න තමයි හැදුවේ කොහොම හරි. හැබැයි ඉතින් එයා ඉගිල්ලුනේ නැහැ. එයාට ඉතින් අමාරු ඇති. හදිස්සියෙන් එයාවත් කෝච්චියට ආවේ. එයා බලන්නේ නැති මොකද්ද මේ උනේ කියලා. ඉතින් අපි ආව දෙමෝදරින් බිමින් තිබ්බා. අයියෝ බලන්නකෝ ඉතින් මගේ කෑ ගැහිල්ල. බිමින් තියනවානේ සප්පූසෙක් අල්ලයි අයියනේ. අර අතට දීපා. ඒ ඌ ඇටේ. හරි ඌ ඉතින් චූටි කුරුළු බබාටත් ටටා බායි කියලා අපි දෙමෝදරටත් ටටා බායි කියලා 9 ආච් වලට තමයි දැන් මේ ආවේ. ඉතින් මේ තියෙන්නේ 9 ආච් පාලම. ඉතින් ඒකත් අපි බලාගෙන ගියා. ඉතින් බලන්න මෙතන ෆොරිනර්ස්ලා කොච්චර ඇවිත් තියෙනවද කියලා අපේ ලංකාවේ ලස්සන බලන්න. ඉතින් ඒක දැක්කාම අපිට නම් පොඩි ආඩම්බරයක් එනවා නේද? ඉතින් අපේ ලංකාවේ ලස්සන බලන්න ඉතින් මෙච්චර ෆොරිනර්ස්ලා ඇවිත් තියෙන්නේ.
අපි ආවා ඇල්ලට. ඉතින් ඇල්ලෙන් බැහැලා අපි දැන් යන්න හදන්නේ ලිටල් ඇඩම්ස් පීක් වලට. ඉතින් ඒ යන්න අපි ඇල්ල ස්ටේෂන් එකෙන් එළියට බහිනකොටම ඔන්න අවුරුදු උත්සවයක් තිබුණා. ඉතින් අපි අවුරුදු උත්සවෙත් චුට්ටක් වෙලා බලාගෙන ඉඳලා අපි පිටත් වුණා. ඉතින් මේ පැත්තත් පුදුම තරම් ලස්සනයි. ඉතින් කඳු වලින් වට වෙලා කොළ පාටයි අහසයි හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සන බල අපි මාර සන්තෝෂෙන් ඉස්සරහට යන ගමන් තමයි මේ ඉන්නේ. චූටි කැම ජාති කන්නත් අපි අමතක කරේ නෑ. ඉතින් යන ගමන් ඉතින් ෆ්ලයින් රාවනා ඇල්ල ස්විං මේ හැම එකම බලාගෙන අපි කට්ටිය ඉස්සරහට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ෆොරිනර්ස්ලා ගොඩක් එනවනේ මේවා කරන්න. ඔන්න යාන්තමින් අපි එන්ට්‍රන්ස් එකේ බෝඩ් එක දැක්කා. ඉතින් මෙතනින් ඔන්න ෆ්ලයින් රාවනා කරන්න කැමති කට්ටිය තමයි මේ පේන්නේ අපිට ෆ්ලයින් රාවනා එකේ යනවා. ඉතින් රාවනා රජුරුවත් පැත්තකින් ඉන්නවා. ඉතින් අපි ඒවත් බලලා මෙතන ලස්සන view එකක් බලලා ෆොටෝස් උත් ගොඩක් අරගෙන අපි ආපු ගමන යන්න තමයි මෙන්න ආයෙමත් පිටත් උනේ. ඉතින් ඔන්න අන්තිමට අපි ආවා ලිටල් ඇඩම්ස් පීක් එකේ උඩටම. ඉතින් මෙතන නම් මාර ලස්සනයි මාර නිදහස්. එතනින් එහාට මට කියන්න දෙයක් නෑ. මොකද එච්චරටම මෙතන හරීම කාම් ප්ලේස් එකක්. ඉතින් ඔන්න තවත් චුට්ටක් උඩට නගින්න තිබුණා. මෙන්න අපි කට්ටිය එතනත් උඩට ඔන්න නැග්ගා. වීඩියෝ ගන්න තේරෙන්නේ නැහැ. අනිත් පැත්තට යන්න බෑද? මං විතරක් වීඩියෝ කරලත් බෑනේ අනේ. ඉතින් මගේ යාළුවටත් දුන්න චුට්ටක් වීඩියෝ කරලා දෙන්න කියලා. ඉතින් කොහොම හරි නැග්ග වගේම ආපහු බහින්නත් එපයි. ඉතින් මහන්සි පැත්තක දාලා බහින ගමන් තමයි ඉන්නේ. බහිනකොට නම් එච්චර අමාරුවක් වුණේ නෑ. මොකද අවුව නෑනේ. හවස් වෙලා තිබුණා. ඉතින් කොහොම හරි අපි පහලට බහිනකොට හොඳටම වැස්ස මාරම වැස්ස. අපිට ඉතින් චුට්ටක් කළා නතර වෙලා ඉන්නත් උනා. ඉතින් වැස්සෙම අපි තියෙන කුඩ ටික ප්‍රයෝජනයට අරගෙන ඉතින් අපි කට්ටිය තවත් ඉස්සරහට ගිහින් ඔන්න දැන් තමයි අපි කන්න ආවේ. දවසටම කාලා නැහැ. ඔන්න දැන් තමයි කන්නේ. ඉතින් ඊට පස්සේ කාලා බීලා ආයෙමත් අපි බදුල්ලට එන්න පිටත් වුණා. කෝච්චි තිබුණේ නැහැ. ඒක නිසා අපිට බස් එකේ තමයි එන්න උනේ. ඉතින් ඒක නිසා අපි බස් එකේ සිරි නරඹ ආපහු බදුල්ලට ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි හදිස්සියේ ප්ලෑන් කරලා ගියපු ගමන ඉවර වුණේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. බයි.